මේ මොන කෙහෙම් මලක්ද? සිංහලයකුට කේන්ති ගිය විට ඔහුගේ මුවින් නොදනුවත්වම වාගේ පිටවන පදයක් නම් කෙහෙම්මල් යන්නයි. ප්‍රශ්නයකට සපුරා වැරදි පිළිතුරක් දුන් විට කෙහෙම්මල හෝ උඹ දන්න කෙහෙම්මල යයි කියවුණු බොහෝ විට ඇසේ. ඕනෑ කෙහෙම්මලක් කියන කියමනද නිතර දෙවේලේ ඇසෙන්නකි. සිංහල සන්ධිවිදි අනුව කෙහෙම්මල් යන පදය සැදෙන්නේ කෙසෙල් හා මල් යන දෙපදය සන්ධිවීමෙනි. කෙසෙල් මල් කෙහෙම් මල් කෙසෙල් මල්වලට කෙසෙල් මුව හෝ කෙහෙල් මුහ කියාත් කියනු ලැබේ. එයින් සාදාගත හැකි වෑංජනය ඉතා රසවත්ය. එබැවින් එවැනි රසවත් වෑංජනයක් හදාගන්නට උදව්වන කෙහෙම් මල මෙවැනි අපහාසයකට ලක් කරන්නේ ඇයි. හේතුව කේන්තියෙන් කියන කෙහෙම් මල හා කෙහෙල් ගහේ හටගන්නා කෙහෙම් මල අතර කිසිදු සම්බන්ධයක් නැතිවීමයි. කේන්තියට නිරායාසයෙන් කටින් පිටවන කෙහෙම්මල් යන්න සිංහල පදයක් නොවේ. එය කේන්ති ගිය විට පරංගි බසින් කියවෙන පද තුනකි. කෙ මොකක්ද එල් නියත ප්‍රත්‍යය මාල් වැරැද්ද. මේ පද තුන එක හුස්මට කියවුණොත් කියවෙන්නේ කෙෙල් මාල් හෝ කෙහෙල් මාල් කියයි. පරංගියෙකු යමක් කරමින් සිටින විට යම් කිසි වැරැද්දක් සිදුවහොත්. කෙෙල් මල් මේ මොන වැරැද්දක්ද යන්න ඔහුගේ මුවින් ඉබේමමෙන් පිටවෙයි. එය සිංහල අපේ කනට ඇසෙන්නේ කෙහෙල් මල් හෝ කෙහෙම් මල් යනුවෙනි. අපේ අසරණ කෙසෙල් මල මීට පටලවා නොගනිත්වා. උපුටා ගැනීම පදවැලක් දිගේ. මහාචාර්ය ජේ.බී. දිසානායක